ඊළඟට වැදගත් දෙයක් ගැන අපි කතා කරනවා. ඒ ඇන සාමාන්‍යෙන් අපි භාවිතා කරන්න ඕන ටූල්ස් ටිකක් තියෙන අපි දැනගන්න ඕන ටූල්ස් ටිකක් තියෙන මේ ඉතින් සෞඛ්‍ය ශේත්‍රයට මදාල ටූල්ස් ටිකක්තම අපි මෙතන පෙන්නල දීලා තියෙන්නේ සමහරේවා එක අංශවලට අවශ්‍ය වෙන්න පුළුවන් සමහරට අවශ්‍ය වෙන්න වෙන්නත් පුළුව නමුත් මේ පිළිබඳ මෙන්න මෙහෙම දේවල් තියෙනවා කියලා දැනගෙන තියා ගැනීම වැදගත් වෙන. ඇතිවට ප්‍රධාන වශයෙන් අපි මෙදදි ටූල්ස් වගේයක් කතා කරනවා පලවිනි එක තමයි Google Drive කියන එක. ඉතින් Google Drive එක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ Google Drive එකේදී අපිට දීලා තියෙනවා අරවාගේම වර්ඩ් එක්සෙල් පවපොයින්් ඉන්ටෆේසස් තියෙනවා හැබැයි ඒක තියෙන ඔන්ලයින් අපේ Gmail account එකත් එක්ක බද්දෝලා අපි ඉස්සරට බලම එක කෝමද කියලා. ඊළඟට Google Map එක ඊට අමතරව තියෙනවා විකිපීඩිය ඊළඟට ඔන්ලයින් ඩික්ෂනරීස් ඊළඟට Google ප්‍රඩක්ස් YouTube Google සර්ච් වගේ දේවල් අපිට වැදගත්වෙනවා ඊළඟට අපිට නිවස් සම්බන්ධයෙන් හෙල්ත් නිවස් සම්බන්ධයෙන් වැදගත්වෙනවා Google නිවස් ඊට අමතරව WHO එකරින් නිවස් අපිට හොයාගන්න පුළුවන් බලාගන්න පුළුවන් WHO වෙබ්සයිට්ගේ තියෙනවා වෙනම වත්ස පංකයක් ඒ වත්ස පංකෙට අපිට රෙජිස්ට වනාම අපිට වීගලි නිවස් ඇලට් එනවා හෙල්ත එක සම්බන්ධය එකැන සෞඛ්‍ය ශේත්‍රය සම්බන්ධය. ඊළඟට තියෙන වීට්‍රාන්ස කියලා එතු සාමාන්‍යෙන් අපිට ඊමේල් ඒකින් යවාගන්න බැරි ඩොකමන්ස් තියෙන්ට පුළුවන් උදාහරණයක් විදිට හාට පේෂන් කෙනෙක්ගේ වීඩියෝ එකක් අපිට යවාගන්න ඕන වෙනවා කොළඹට ඇතිකට අපි වෙන්න දුෂ්කර පලාතක වැඩ කරනකුට දුර පලාතක වැඩකරොත් එතකොට අපිට ඒ වීඩියෝ එක යවාගන්න විදිහක් නෑ ඊමේල් එක හරහා මොකද ඊමේල් එකින් ලබා දෙන කැපැසිටිය එක අඩු නිසා තොට වීඩියෝ එකක් ගත්තොත්තේම එක සාමාන්‍යයෙන් ලොකු වෙන්න පුළුව තොට සාමාන්‍යෙන් අපි ඇන්ජියෝග්‍රෑම් ටෙස්ට එකක් කලින් කරලා තිබොත්තේම කාඩියෝලජි පේෂන් කෙනෙක්ගේ ඒක යවාගන්න නුවමනාවක් තියෙනවනම් ඒ වීඩියෝ එක අපිට යවාගන්න පුළුවන් වී ට්‍රන්ස එකක් හරහා තොට ඊළඟට ඩොබ්බොක්ෂයක් කර යවාගන්න පුළ තොට මෙතෙන්දි අර ලොකු ෆයිල්ස් අපිට ට්‍රාන්ස කරගන්න තමයි අපි වීට්‍රන්ස සහ ඩොබ්බොක්ස් කියන ඒවා පාවිච්චි කරන්නේ ඊට අමතරව අපිට සමහර වචන පිළිබඳ අපි දන්නති දේවල් තියෙනවනම් ඒවා අපිට ඉගෙන ගන්න පුළුවන් Google ට්‍රන්ස්ලේට එක හරහා ති අපි බලමු කොහොමද Google Drive එක වැඩ කරන්නේ කියලා රයිට් මේ තියෙන්නේ අපේ ඊමේල් එක අප කලින් අර ලොබ්වෙච්ච ඊමේල් එක එතකොට මෙතෙන්දී අපිට මෙතන තියෙනවා මේ සාමාන්‍යෙන් ඩොට්ස් ටික ඇතකට මෙතන ඩොට් නමයක් තියෙනවා අපේ ඊමේල් එක ඉමේජ් එකට මෙහා පැත්ති මෙන මේ ඩොට් නමය අපි කලික්කරාට පස්සේ අපිට පෙන්නනවා Google ප්‍රඩක්ස් ටික අපි සාමාන්‍යින් Google එකේ පාවිච්චි කරන ප්‍රඩක්ස් ටික අපිට මෙතැන්දී පෙන්නනවා එතකොට අභිමොකද කරන්නේ මෙන්න මෙත්තන අපිට තියෙනවා උඩ පෙන්නල තින ජෙමිනි කියලා කියන්නේ අලුතෙම Google එකතු කරපු ප්‍රඩක්් එක එක කියන්නේ ඒයි ටූල් එකක් අපි ඉස්සරහට බලමු එක කොහොමද වැඩ කරන්න කියලා මෙතන තියෙන ඩ්‍රයිව් කියල් ඊළඟට තියෙන මයි බිස්නස් කියලා තියෙන ප්‍රොෆයිල්ලයක් හදන්න පුළුවන් අපිට අපේ බිස්නස් එකත් තිනනම් ඒ බිස්නස් එකට අපිට ප්‍රොෆයිල්ලක් හදාගන්න පුළුවන් ඒ ඔප්ෂන් එක දීලා තියෙනවා ලාට Gmail තියෙන YouTube තියෙන මැප්ස් තියෙනවා සර්ච් තියෙන කැලන්ඩ තියෙනවා ඒ වගේ Google පොඩක්ස් ගොඩාක් තියෙන ඇතකොට මේ Google පොඩක්ස් අපිට පාවිච්චි කරන්න අපේ එදිනෙදා පහසුව සඳහා තමයි ඒගොල්ලො යාතනින් හදල තියෙන් දර මේ Google Drive කියලා ප්‍රඩක්් එක මෙන්න මෙතන උඩම තියෙනවා ත්‍රිකෝණයක් වගේ පාට තුනකින් නිල් පාට කහ පාට සහ කොළ පාට විදිහට පෙන්නලා මෙන මේ ඩ්‍රයිව් කියන ඔප්ෂණ එකට අපි ඊමේල් එකින් ගිහිල්ලා කලික් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ
සබ්මෙනු එකක් ඕපන් වෙනවා. හරි. තොර මේ සබ්මෙනු එකේදී අපිට පුළුවන් වෙනවා ඔප්ෂන්ස් දීලා තියෙනවා මේ ඩ්‍රයිව එක මොනමොන ප්‍රඩක්ස්ද තියෙන්නේ කියලා. ඩ්‍රයිව එකක් තිබීමේ වැදගත්කම තමයි අපේ තියෙන ඩොකියමන්ස් අපිට මේ ඩ්‍රයිව එකට අප්ලෝඩ් කරලා තියාගන්න පුළුවන්. ගැන අපිට වැදගත් වෙන ඩොකියමන් සුදාන්නයක් විදියට අපේ අයිඩ කාඩ් එක අයිඩන්ටි කාඩ් එක ස්කෑන් ඉමේජ් එකක් අපිට මේකට අප්ලෝඩ් කරලා තියාගන්න පුළුවන්. සමහර වෙලාවට අපිට ඒක අවශ්‍ය වෙනවා. ඊළඟට අපේ පාස්පෝට් එකක් තියෙනවා නම් පාස්පෝට් එකේ ඩොකියමන්ට් එක අපිට PDFයක් විදියට අප්ඩේට් අප්ලෝඩ් කරලා තියාගන්න පුළුවන්. ඊට අමතරව අපේ තියෙන එඩියුකේෂන් කොලිෆිකේෂන්ස් ඒවට තියෙන සටිෆිකේට්ස් ඒවාටික ස්කෑන් කරලා මෙතැට දාගෙන තියාගන්න පුළ ට හදිසි අවශ්‍යදාවකද අපේ සියලු ඩොකිමස් මෙතන මයි ඩොකිමන්ස් කියල ෆෝල්ඩ එකක් හදලා අපිට කරන්න පුළුව එක අපි කරන්න කොහොමද මෙතර නිව් කියන එකට ගියාම මෙත තින නිව් ෆෝල්ඩ නිව් ෆෝල්ඩ කියලා ඔප්ෂන් එකක් තිය ඉලන්න තින ෆයිල් අප්ලෝඩ් කියලා දැම නිව ෆෝල්ඩ කිය ඔප්ෂන් එකට කියපුවාම අලුතෙන් ෆෝල්ඩ එකක් අපිට ක්‍රියේට් කරන්න පුළ මෙතනගේ අපි කලික්කරොත් එහෙම නිව ෆෝල්ඩ එකට නමක් අපිට දෙන්න පුළුව මෙන්න මේ විදිහට ඒ නම දීලා හදාගන්න ෆෝල්ඩ එක තමයි මෙන්න මේ විදිහට අපිට පෙන්නන්නේ එතට මේ ෆෝල්ඩ එකට අපිට ආය නැවත සරයක් එක ඇතුළට ගයාට පස්සේ ෆයිල් අප්ලෝඩ් කරගන්න පුළ තොට මේ ෆයිල් අප්ලෝඩ් කියන ඔප්ෂන් එකට ගයාට පස්සේ අපිට මෙතන ඩවන්ලෝඩ් වලින් තියෙන ඕනම ෆයිල් එකක් අපිට අප්ලෝඩ් කරගන්න පුළු තවට අප්ලෝඩ් දුන්නට පස්සේ මෙතනින් ඒක අප්ලෝඩ් වෙනවා අපිට මෙන්න මෙතර පෙන්න්නනවා දකුණු පැත්තේ යට අප්ලෝඩ් වනාද නැද්ද කියලා. එකොට ඒ වගේ අපිට පුළුවන් එක ඒක දේවල් තියෙනවා මේකට ඇතුළත් කර ගැනීමේ පහසුකම දීලා තිය. පැදගත්දේ තමයි මේ Google ෆෝම්ස් කියලා කියන්නේ. මෙතැනගේ අරවස නිව් Google ෆෝම්ස්. තෝට මෙතන අපිට ෆෝම් සෙට් එකක් කියනවා මෙන්න මේ විදියට තොට අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන්න ෆෝම් එක හදාගන්න. එහෙම හදාගත්ත ෆෝම් එකක් මම පෙන්න්නම් මේ තියෙන්නේ ඒ වගේ හදපු ෆෝර්ම් එක මේක සාමාන්‍යෙන් හොටෙල් රඩි රජිස්ට කරගන්න එලියෙන් තියෙන හොටෙල්ස් ටිකක් රජිස්ට කරගන්න හදපු ෆෝර්ම් එක තුට අපිට සාමාන්‍යෙන් හම්බෙන්න මෙන්න මේ වගේ ෆෝර්ම් එක තුට මේ ෆෝර්ම් එකට අපිට පුළුවන් මෙන මේ වගේ ඉමේජ් එකක් ඉන්කලූඩ් කරලා මෙතැන්ට මෙන්න මේ වගේ ටයිටල් එකක් අපි දාගෙන ඒ ටයිටල් එක අපිට ෂයා කරගන්න මේ පුළුවන් ඒ අදාල කෙනත් එක් ඉළඟට අපිට මෙතන ඩීටේල්ස් ටික දාන්න පුළුවන් ඊට අමතරව මෙතන හොටෙල් නේම් එක ඊළඟට හොටෙල් එඩ්‍රස් කන්ටෙක්ට් නම්බර්ස් ඊමේල් එඩ්‍රස් වෙබ්සයිට් ෆොටෝස් ඒ වගේ ඕන එකක් අපිට ඉන්කලූඩ් කරගන්න පුළු දොර මේ ෆෝර්මයක් ගත්තොත් එහෙම මෙතන තියෙනවා මේක ඔප්ෂන්ස් ගොඩත් තිය ට ක්වේෂන් එකක් අහද්දි අපිට පුලන් ක්වේෂන් එක මොකක්ද කියලා දෙන්න තොර මෙතන දෙන්න පුලන් චොයිසස් එකන්නේ ෂෝට් ආන්ස කොස්්ෂන් එකක්ද පැරග්‍රාෆ් එකක්ද මල්ටිපල් චොයිස් කස්චන්ස්ද ඊට අමතරව චෙක් බොක්සස්ද ඉළඟට ඩොප් ඩව් එකක්ද ඉලාට අපිට දෙන්න පුළන් ෆයිල් අප්ලෝඩ් එක කියන්න මොකක්කරි ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න දෙන්න පුළුවන් ඒ වගේ ඔප්ෂන්ස් ටිකක් අපිට මෙතින්දි දෙන්න පුළුව මේක ෆෝර්ම් එක වැදගත් වෙන්නේ අපිට ඩේට කලෙක්ෂන්ස් වලදී තකොට ඩේට කලෙක්ෂන් වලදී මේ අපිට ගොඩාක් වැදගත්වෙනවා මේකෙදී මොකද අපිට අවශ්‍ය කරන තොරතුරු කොහෙන් හරි ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණොත් අපිට මෙන මේ වගේ ෆෝර්ම් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඇතකට මේ ෆෝර්ම් එක අපිට මේ කියන ඩීටේල්ස් ටික අපිට මෙන්න මේ වගේ එක්සෙල් ශීට් එකට තමයි ලෝඩ්වෙන් තුට මේ වගේ අපිට ඒ ඩීටේල්ස් ටික ගන්න පොළො මේ තියෙන්නේ ඒවා ඉමේජ් නං එන්න සාමාන්‍ය මේ ජවාරල්ලයක් විදියට එන්නේ ඒවාරල්ල කලික් කරපුම මේජක බලාගන්න පොළ
එතකොට මේ තියෙන්නේ ඒ වගේ ෆෝම් එකක් මේ ෆිල් වෙලා හැවිල්ලා තියෙන්නේ. එතකොට අපිට මෙන්න මෙතන ඔප්ෂන් එක තියෙනවා මෙන්න අපි ක්‍රියේට් කරගත්ත ෆෝම් එක. එතකොට දැන් මෙතන අපි අලුතෙන් ෆෝම් එකක් ක්ලික් කරාට පස්සේ මෙතන questions කියන එක අපි ඔප්ෂන් එක තියෙනවා. ඊට මෙහා පැත්තෙන් තියෙනවා responses කියලා. එතකොට මේ responses කියන ඔප්ෂන් එක ක්ලික් කරපුවාම අපිට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ වගේ එක්සෙල් සීට් එකකට මං අර කලින් පෙන්වා වගේ එක්සෙල් සීට් එකකට මේ ඩීටේල්ස් ටික යවාගන්න පාස් කරගන්න මේ තියෙන්නේ ලින්ක් ටු ෂීට් කියලා ඔප්ෂන් එකක් තියෙන. මේ ලින්ක් ටු ෂීට් කියන ඔප්ෂන් එක ක්ලික් කරාට පස්සේ අපිට දෙන්න පුළුවන් එක්සෙල් සීට් එකට නමක් ඒක ක්‍රියේට් කියන ඔප්ෂන් එක දුන්නට පස්සේ ඒක ක්‍රියේට් වෙනවා. ක්‍රියේට් වුණාට පස්සේ මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ. ඒක අපිට මෙන්න මෙතන මේ රෙස්පොන්සස් කියන එකේදී බලා ගන්න පුළුවන්. view in sheet කියන ක්ලික් එතන ක්ලික් කරාට පස්සේ අර වගේ අපිට පෙන්නනවා. එතකොට කී දෙනෙක් මේකේ රෙජිස්ටර් වෙලා තියෙනවද? ඒ දත්ත තොරතුරු සියල්ල අපිට හරි පහසුවෙන් ඒ විස්තර ටික මෙතන පෙන්නනවා. එතකොට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් මේ ෆෝම්ස් කියන එක සාමාන්‍යයෙන් පේෂන්ස් ලගේ ඩීටේල්ස් රෙජිස්ටර් කරගන්න. සාමාන්‍යයෙන් වෝඩ් එකට ආපු පේෂන්ස් ලගේ මේ වගේ ෆෝර්ම් එකක් හදාගත්තොත් එහෙම නේම් ඒජ් ඇඩ්‍රස් ඊළඟට එයාගේ බෙඩ් නම්බර් එක ඒ විස්තර ටික ඔක්කොම මේකේ ඩීටේල් අපිට දාගන්න පුළුවන්. එතකොට අපිට ඔටෝමැටිකලි ඩේටාබේස් එකක් හැදෙනවා වෝඩ් එකට. එතකොට මාසේ අන්තිමට අපිට බලන්න පුළුවන් කොච්චර ලෙඩ්ඩු ප්‍රමාණයක් ආවද, ඒගොල්ලන්ගේ ඩීටේල්ස් මොනවද, ඒගොල්ලන්ගේ ඇඩ්‍රසස් මොනවද, ඒගොල්ලන්ගේ කන්ටැක්ට් ඩීටේල්ස් මොනවද. සමහර වෙලාවට කන්ටැක්ට් ඩීටේල්ස් මිසින් වෙන්න පුළුවන්. එතකොට මේවා ගොඩක් වෙලාවට අර පොඩි සිස්ටම් එකක් මේක. ඉතින් මේ වගේ සිස්ටම්ස් පාවිච්චි කරපුවාම හරි පහසුවෙන් ඩේටා කලෙක්ෂන්ස් අපිට කරගන්න පුළුවන් සහ ඒ ඩේටා අවශ්‍යතාවයකදී භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා. එතකොට ඒවා තමයි Google Forms වලින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මීට අමතරව Google Drawings තියෙනවා, Google Maps තියෙනවා, Google Sites තියෙනවා. ඔය වගේ දේවල් ගොඩාක් තියෙනවා මේ Google එක ඇතුලේ.